මම අද ඇවිල්ලා ඉන්නේ කුට්ටම් පොකුණට. මේ කුට්ටම් පොකුණ කියන්නේම ලංකාවේ මේ වන විට බිහි වෙලා තිබෙන විශිෂ්ටතම නිර්මාණයක්. ඇත්තටම මේ තියෙන ශෛලමය නිර්මාණත් එක්ක බලනකොට මේ ලංකාව තුළ මොනතරම් සංකීර්ණ තාක්ෂණයක් තිබ්බද කියන කාරණාව අපිට වටහා ගන්න පුළුවන්. කොහොම නමුත් මේ කුට්ටම් පොකුණ කියන්නේ ඇත්තටම මේ ලංකාවේ ඉතිහාසය පිළිබඳව ගවේෂණය කරනවා වගේම ලංකාවේ තිබුණ තාක්ෂණය පිළිබඳව ගවේෂණය කරන්න පුළුවන් සුවිශේෂී ස්ථානයක්. මේ කියන්නේ මේ හදලා තියෙන පොකුණු දෙක කියන කතාවට අමතරව මේ ස්ථානයේ අරගෙන තියෙන මේ කියන්නේ මැනුම් කටයුතු සිදු කරලා තියෙන විදිහ, ඒ වගේම මේවා සමබරව ඒ ජ්‍යාමිතික හැඩතල, ඒ වගේම තමයි මේ තියෙන ශෛලමය නිර්මාණ. ඉතින් ඒ වගේම ඔබට මේ පේනවා ඇති මේ තියෙන ශෛලමය සියුම් නිර්මාණ එකකට එකක් සමාන වෙන්න මොන විදිහේ තාක්ෂණයක් ඒ අතීතයේ තියෙන්න ඇතිද කියන කාරණාව පිළිබඳව. මේ මෙතන විශේෂත්වය තමයි මේ තාක්ෂණය ගැන කතා කරද්දී මේ හරියට එන වතුර එකපාරම මේ වැස්සත් එක්ක වැසි ජලයත් එක්ක ගලාගෙන එන වතුර එකපාරම මේ පොකුණට පිරෙලා නැහැ. ඒක පිරෙන්න පිරිපහදු වෙන්න අවශ්‍ය වටපිටාවක් ඒ තාක්ෂණයකුත් හදලා තිබිලා තියෙනවා. ඉතින් ඒ අනුව බලද්දී ලංකාවේ ජල පිරිපහදු එහෙමත් නැත්නම් වෝටර් ෆිල්ටරින් කියන එක මේ වතුර ෆිල්ටර් කරන ක්‍රමවේදය අනුරාධපුර රාජධානියේ මුල් යුගයේ ඉඳලම පාවිච්චි කරලා තියෙනවා කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. මම ඔබට සඳහන් කරන්නේ මේ ස්ථානය මේ ජල පිරිපහදුවකින් පසු එහෙම නැත්නම් වතුර ෆිල්ටර් වෙලා තමයි මේ පොකුණට යන්නේ කියලා. විශේෂයෙන්ම වර්ෂා සමයට සහ මේ බාහිරින් එන ජලය මේ ස්ථානයට එද්දී මෙන්න මෙතනින් තමයි ෆිල්ටර් වෙලා තියෙන්නේ. ෆිල්ටර් වෙලා කියන්නේ මේ ස්ථානේ නිර්මාණය කරලා තියෙන්නේ මේ ඔබ දකින්නේ මේ හරහා තියෙන්නේ මේ තියෙන්නේ කානුවක්. එතකොට මේ කානුව තියෙන්නේ මේ පිහිටි පොළොවට පොඩ්ඩක් යටින්. මේ කානුවට මේ ගලාගෙන එන වතුර මෙන්න මෙතනින් තියෙනවා තව කාණු පද්ධතියක්. ඒ හරහා එන ගලාගෙන එන වතුර ටික මෙතනදි මේ කාණුවට පිරෙනවා. මේ වතුරත් එක්ක එන්න පුළුවන් පස් රොන් මඩ වගේ දේවල් ගලාගෙන එන්න පුළුවන්. රොඩු පොළ රොඩු පස් වගේ දේවල් ගලාගෙන එන්න පුළුවන්. එතකොට ඒ එන ගලාගෙන එන වතුර ටික තමයි මේ කාණුවට වැටෙන්නේ. ඒ වැටුණට පස්සේ ඒ වතුරත් එක්ක එන පස් ටික සහ අර බර වැලි කැට වගේ දේවල් මේ කාණුවේ මෙතන තැන්පත් වෙනවා. තැන්පත් වුණාට පස්සේ වතුර ටික තමයි උඩට එන්නේ. ඒ එන වතුර ටික මෙන්න මේ තියෙන පීලි වලින් මෙන්න මේ ස්ථානෙට පිරෙනවා. මම මේ ඉන්න ස්ථානෙට. එතකොට මේ පිරෙන තැනට වතුර ටික පිරුණාට පස්සේ ඒ වතුර ටික එකපාරම මේ පොකුණට ගලාගෙන යන්නේ නැහැ. පොකුණට ගලාගෙන යන්නේ මෙතන ඉඳලා සාමාන්‍ය අඟල් 6ක් විතර උඩින් තමයි පොකුණට ගලාගෙන යන කාණුව. එහෙම නැත්නම් නල මාර්ගය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒ නල මාර්ගය හරහා තමයි යන්නේ. අතනින් ෆිල්ටර් නොවෙච්ච පස් ප්‍රමාණයක් මෙතෙන්ට වැටුනොත් මෙතනත් ඒ පස් ටික රැඳෙනවා. රැඳිලා තමයි මේ පොකුණට වතුර ටික ගලාගෙන යන්නේ. ඒ වුණාම වෙන්නේ පොකුණට රොන් මඩ පිරෙන එක වැළකෙනවා. එතකොට පොකුණ අර රොන් මඩ පිරීලා පොකුණ ගොඩ වෙන එක අහුරන්න තමයි ඇහිරෙන්න තමයි මෙන්න මේ විදිහට ජල පිරිපහදුවක්. එහෙම නැත්නම් මේ වතුර ෆිල්ටර් කරලා මේ ස්ථානෙට ගෙන්නලා තියෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ ස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ පළවෙනි බැම්ම මේ මම පිටේ මේ බැම්මට වැඩිය උසින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම දෙවෙනි පීඨිකාවක් වගේ මේ නිර්මාණය කරලා තියෙන මේක නිකන් බේසමක් වගේ නිර්මාණය කරලා තියෙන. මෙතෙන්ට වතුර පිරෙන ස්ථානයක් ඒ විදිහට නිර්මාණය කරලා මේක ඇත්තටම විස්මිත තාක්ෂණයක්. මේක කියන්නේ මොන විදියට හිතලා මූලිකව මේ විදියට හිතලා කරාද කියන්න දන්නේ නැහැ. ඊට පස්සේ වතුර ටික ගියාට පස්සේ මේ ටික ක්ලීන් කරලා දැම්මට පස්සේ මේ ස්ථානයේ ආයෙත් ඉතින් සක්‍රියව තියෙන ජල පිරිපහදුවක්. සියවස් ගාන සත්‍ය වර්ෂ ගාන මේ ස්ථානයේ ඉතින් තවත් අවුරුදු දහස් ගානක් මේ ස්ථානයේ මේ විදිහටම සක්‍රියව තියෙන ජල පිරිපහදුවක් විදියට තියෙනවා. මේ වගේ ශ්‍රී ලංකාවේ ඔබ නොදැකපු ගොඩක් කාරණා මම මගේ මේ YouTube channel එකෙන් ඔබත් එක්ක බෙදා ගන්න කටයුතු කරනවා. ඉතින් ඔබගේ මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් ඒ වගේම මේ වගේ content මම ඉස්සරහටත් ඔබ වෙනුවෙන් නිර්මාණය කරනවා.